ෆ්‍රන්ට් එකෙන් වැදිලා කුඩු වෙලා තියෙන්නේ ඕක. සාමාන්‍යයෙන් අඩි 1.5ක් 2ක් පිටිපස්සට වාහනය ඇවිල්ලා තියෙනවා. අයිවන් සක තන්දාවක් එමටම නදැවිලා තියෙන අමුතු විදිහේ වාහනයක් පොඩ්ඩක් වෙනද අපිට එන්නේ නැති වෙනද චැලෙන්ජ් මෝඩ් දකින්න නැති විදිහේ වාහනයක් බැලුවාම නම් බස් එකක් වගේ බස් එකක් නෙමෙයි E26 කැරවැන් එකක්. ඉතින් සාමාන්‍යයෙන් වෙනද මෙහි දකින්න නැති වාහනයක්. නමුත් ඉතින් කස්ටමර් අඳුරන නිසා වාහනය හොදට හදා ගන්න ඕන නිසා අපි ගාවට ඇවිල්ලා තියෙන ඕන E26 කැරවැන් එකක්. ඉතින් අපි හදන්න යන්නේ මේක හදන්න කියන්නේ ඉතින් ෆ්‍රන්ට් එකෙන් වැදිලා කුඩු වෙලා තියෙන ඕගොල්ලන්ට පේනවා දකුණු පැත්ත. ඉතින් බස් එක වගේ ටිකක් සැපට පැසෙන්ජර් වාහනයක් හැටියට හඳුන්වන එකක් තමයි මේක. Nissan කම්පැනි එකේ. ඉතින් පොඩ්ඩක් අලුත් වාහනයක් නේද අපි මෙඩේ බාරගත්තා කරලා දෙන්න. ඉතින් අපි හදන්න නම් ෆ්‍රන්ට් එකෙන් බැලුවොත් මේ චැසි බාර් එකත් එක්ක ගිහිල්ලා තියෙන්නේ, පේස් පැනල් එක ගිහිල්ලා තියෙන්නේ, දකුණු ඒ පෝස්ට් එක සම්පූර්ණයෙන්ම කතා කරන ටයරොත් එක්කම වැදිලා ගිහිල්ලා සාමාන්‍යයෙන් අඩි 1.5ක් 2ක් පිටිපස්සට වාහනය ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ පැත්තෙන් බැලුවා මේක නෝර 4 වාහනයක්. ඒ නිසා මේ බඳත් අද වෙලා කුඩු වෙලා තියෙනවා. ඉතින් ඇතුලෙන් බැලුවොත් සේෆ්ටි බෑග් සිස්ටම් එක සම්පූර්ණයෙන්ම කඩාගෙන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඩෑෂ්බෝඩ් උත් ඔන්න මේ පැත්තට නෙරලා ඇවිල්ලා තියෙන්නේ. දකුණු පැත්ත සම්පූර්ණයෙන්ම ඒ පෝස්ට් එක උඩ පැත්තටම හයිරුප් වාහනයක් මේක. ඉතින් ඒ පෝස්ට් එක උඩ පැත්තටම ගිහිල්ලා මේක ඇතුලේ බැලුවත් ලෝවර් කූලර් ඔක්කොම ගැලිලා තියෙන්නේ. සෙල් බබල් ඔක්කොම ටික ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ ටික මාරු කරගෙන හදනවා මේ වාහනේ. අපි පොඩ්ඩක් අලුත් වාහනයක් ඉතින් මේක Nissan E26 එක. ඉතින් මේ පැත්තේ ගත්තත් අපි අර පැත්තේ ඩැමේජ් එක ඔයගොල්ලෝ බලන්න. අර පැත්තේ තැදි බාර් එක වැදුනාට පස්සේ මේ පැත්තත් හැමරිලා තියෙන්නේ. මේ B පොත් එකත් හැමරිලා තියෙන්නේ. ඉතින් වාහනේ හැරලා තියෙන්නේ දකුණු පැත්තට සම්පූර්ණයෙන්. එහෙනම් තියෙනවා ලොකු වැඩක් නැටෙල් වෙනකම්ම හදාගන්න. හදමු අපි මේකත් රැඳී ඉන්නවා අපත් සමග. කොච්චර ලොකු වුණත් ඇක්සිඩන්ට් එක කොච්චර දරුණුවත් ඇක්සිඩන්ට් එක හදනවා චැලෙන්ජ් මෝටර්ස් එකේ අපි ඕනෙම වාහනයක. ඉතින් Nissan උනත් Toyota උනත් Mitsubishi උනත් Ford උනත් ජපනීස් යුරෝපියන් චයිනීස් අලුත් වාහන නම් ඒ චැලෙන්ජ් එකේ හදනවා. ඉතින් අපි හොයන් ඉන්න මේ සේවාදායකයන්ට අපි නිසි ප්‍රමිතියකට නිවැරදිව හදලා බාර දෙනවා මේ වාහනේ. හදමු අපි බලමු අපි ඔයගොල්ලෝ අපිත් එක්ක ඉන්න චැලෙන්ජ් මෝටර්ස් ලක්ෂ්මී ඔටෝ රිපෙයාර් සෙන්ටර්. උනොත් අවශ්‍යතාවයක් කතා කරන්න අපිට මෙන්න තියෙන නම්බර්ස් ටික චැලෙන්ජ් මෝටර්ස් ලක්ෂ්මී ඔටෝ රිපෙයාර් සෙන්ටර් කුරුණෑගල සිට.